ඔයාලා කවදා හරි ආසම ඉංග්ලිෂ් මූවි එකක් සබ්ටයිටල්ස් නැතුව බලලා තේරුම් ගන්න try කරලා තියෙනවද? සමහර විට ඔයා ආසම Marvel මූවි එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුත්ම Netflix series එකක් වෙන්න පුළුවන්. හැබැයි මූවි එක play කරලා විනාඩි 5ක් යන්න කලින්ම ඔයාට එපා වෙනවා. මොකද මේ ඇක්ටර්ස්ලා කතා කරන ස්පීඩ් එකට අපිට මුකුත්ම තේරෙන්නේ නැති නිසා. එක තත්පරයක් අපිට කතාව තීරුණත් ඊළඟ තත්පරේ ඒගොල්ලෝ කතා කරන දේවල් අපිට ඇහෙන්නේ නිකන් සද්ද වගේක් වගේ විතරයි. ඊට පස්සේ අපි කරන්නේ මූවි එක පෝස් කර වචනවල තීරුම හිතන්න try කරන එක. අන්තිමට මූවි එකකින් ගන්න තියෙන ෆන් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා අපිට ස්ට්‍රෙස් එකක් විතරක් ඉතුරු වෙනවා. ඔයාටත් මේ දෙම වෙලා තියෙනවද? එහෙනම් බය වෙන්න එපා. මේ වීඩියෝ එක ඔයාටමයි. ගොඩක් අය හිතන්නේ ඉංග්ලිෂ් මූවි සබ්ටයිටල්ස් නැතුව තේරුම් ගන්න බැරි තමන්ගේ ඉංග්ලිෂ් නොලෙජ් එක මදි නිසා කියලා. හැබැයි ඒක සම්පූර්ණ බොරුවක්. ඔයාට සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් තේරෙනවා නම් මූවීස් තේරෙන්නේ නැත්තේ ඔයාගේ භාෂාවේ අවුලක් නිසා නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන ඇක්සෙන්ට් එකට සහ ස්පීඩ් එකට ඔයාගේ කන් දෙක තාමත් පුරුදු වෙලා නැති නිසායි. අද අපි කතා කරන්නේ අන්න ඒ පුරුද්ද ඔයාගේ මොළයට සහ කන්වලට ලබා දෙන්නේ කොහොමද කියන එක ගැනයි. මේක එක දවසින් කරන්න පුළුවන් මැජික් එකක් නෙමෙයි. හැබැයි මම මේ කියන ස්ටෙප්ස් 5 හරියට ෆලෝ කරොත් ඊළඟ මාසෙ වෙද්දී ඔයාට සබ්ටයිටල්ස් නැතුව මූවීස් බලන්න පුළුවන් වෙනවා අනිවාර්යයි. හරි. අපි බලමු මොකද්ද මේ සීක්‍රට් මෙතඩ් එක කියලා. පළවෙනි ස්ටෙප් එක. Start with easy movies. ඔයා මුලින්ම සබ්ටයිටල්ස් නැතුව බලන්න පටන් ගද්දී ක්‍රිස්ටොෆර් නෝලන්ගේ මූවීස් වගේ සංකීර්ණ දේවල් බලන්න යන්න එපා. හරිම සිම්පල් දේවල් වලින් පටන් ගන්න. ගොඩක්ම හොඳයි ඇනිමේෂන් මූවීස් බලන එක. උදාහරණයක් විදිහට ස්පයිඩර්මෑන් Into the Spider-Verse, Finding Nemo, එහෙමත් නැත්නම් Toy Story වගේ මූවීස් ගන්න. මේ මූවීස් හදලා තියෙන්නේ පොඩි අයටත් තේරෙන විදිහට නිසා මේ වගේ තියෙන ඉංග්ලිෂ් හරිම පැහැදිලි. ඒ වගේම ඇක්ටර්ස්ලා කතා කරන ස්පීඩ් එකත් සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඔයාගේ ලිස්නිං ස්කිල්ස් හදාගන්න පටන් ගන්න හොඳම තැන තමයි ඇනිමේෂන් මූවීස් කියන්නේ. දෙවෙනි ස්ටෙප් එක. Watch with English subtitles first. මේක ගොඩක් වැදගත් ස්ටෙප් එකක්. ඔයා මූවි එකක සීන් එකක් මුලින්ම බලද්දී සිංහල සබ්ටයිටල්ස් දාගන්න එපා. අනිවාර්යයෙන්ම ඉංග්ලිෂ් සබ්ටයිටල්ස් ඔන් කරගෙන බලන්න. මේකින් වෙන්නේ මොකක්ද දන්නවද? ඔයාට ඇහෙන සද්දෙ මොකක්ද කියලා ඔයාගේ ඇස් වලින් දැකලා ඔයාගේ මොළයේ ඒක තීරුම් ගන්නවා. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ ගොට ගෝ කියලා වේගෙන් කියද්දී ඒකේ තීරුම ගොට්ටු ගෝ කියන එක බව සබ්ටයිටල්ස් දැක්කම ඔයාගේ මොළයට රෙජිස්ටර් වෙනවා. ඔයාට තීරෙන්නේ නැති තැනක් ආවොත් වීඩියෝ එක පෝස් කරලා ආයෙත් අහන්න. මේකින් ඔයාගේ කන් සහ ඇස් එකට වැඩ කරන්න පුරුදු වෙනවා. තුන්වෙනි ස්ටෙප් එක. Watch the same scene without subtitles. දැන් තමයි නියම වැඩේ පටන් ගන්නෙ. ඔයා අර ඉංග්ලිෂ් සබ්ටයිටල්ස් එක්ක බලපු සීන් එකම දැන් සබ්ටයිටල්ස් ඕෆ් කරලා ආයෙත් බලන්න. මුළු මූවි එකම නෙමෙයි විනාඩි 2ක් හෝ 3ක පොඩි ක්ලිප් එකක් විතරක් ගන්න. දැන් ඔයා සබ්ටයිටල්ස් ඕෆ් කරලා බැලුවත් ඔයාට කලින්ට වඩා ගොඩක් දේවල් පැහැදිලිව ඇහෙන්න පටන් ගනීවි. මොකද දැන් ඔයාගේ මොළය ඒ වචන සහ සවුන්ඩ්ස් කලින්ම මතක තියාගෙන ඉවරයි. මුලදී පොඩි දේවල් මිස් වෙයි. හැබැයි ඒකට කමක් නැහැ. මේ විදිහට එකම සීන් එක දෙතුන් පාරක් සබ්ටයිටල්ස් නැතුව බලද්දී ඔයාටම තීරෙයි ඔයාගේ ලිසනින් ස්කිල්ස් කොච්චර ඉම්ප්‍රූව් වෙලාද කියලා. මේක හරියට ඔයාගේ මොළයට දෙන ට්‍රේනින් එකක් වගේ. හතරවෙනි ස්ටෙප් එක. Repeat short scenes out loud. මේකට කියන්නේ shadowing technique එක කියලා. ලෝකෙ පුරාම භාෂාවන් ඉගෙන ගන්න අය පාවිච්චි කරන සාර්ථකම ක්‍රමයක් තමයි මේක. මූවි එකේ කැරක්ටර් එකක් මොකක් හරි දෙයක් කියද්දී ඔයත් ඒක ඒ විදිහටම කියන්න try කරන්න. ඒ කැරක්ටර්ගේ කටහඬ, ටෝන් එක සහ ස්පීඩ් එක ඒ විදිහටම කොපි කරන්න. නිකන් පිස්සෙක් වගේ තනියම කතා කරන්න. උදාහරණයක් විදිහට මූවි එකේ කෙනෙක් what are you talking about කියලා තරහින් කියනවා නම් ඔයත් ඒ තරහව මූණට අරගෙන ඒ විදිහටම කියන්න. මේකෙන් ඔයාගේ ලිසනින් විතරක් නෙමෙයි ස්පීකින් ස්කිල් සහ ප්‍රොනන්සියේෂන් එකත් පුදුම විදිහට හැදෙනවා. පස්වෙනි ස්ටෙප් එක. Learn common phrases and slang. මූවීස් වල කතා කරද්දී අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ග්‍රැමර් රූල්ස් වලින්ම කතා කරන්නේ නැහැ. එයාලා ගොඩාක් පාවිච්චි කරන්නේ ෂෝට් ෆ්‍රේසස්. ඒ කියන්නේ what's up, I mean, let's go, never mind වගේ දේවල්. මූවීස් බලද්දී ඔයාට නිතරම ඇහෙන මේ වගේ common phrases අල්ලගන්න. ඒ වගේ තීරුම හොයාගන්න. ඔයා මේ phrases පුරුදු වුණාම ඊළඟ පාර මූවි එකකදී මේ වචනයක් ඇහෙද්දී ඒක මොකක්ද කියලා හිත ඉන්න ඕනේ නැහැ. නිකම්ම ඔයාට තේරෙන්න පටන් ගන්නවා. ඔයාට මතකද අපි ඉස්කෝලේ යද්දී අමාරු ගණන් හැදුවේ කොහොමද කියලා? එකපාරටම අමාරු ගණන් හැදුවේ නෑ නේද? මුලින්ම ලීසි ගණන් හදලා තමයි අමාරු වේවට ගියේ. මූවීස් බලන එකත් අන්න ඒ වගේ තමයි. දවසට ලොකු කාලයක් ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි දවසට විනාඩි 10ක් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. බෝරින් බුක්ස් කියවන්න ඕනේ නැහැ, ග්‍රැමර් පාඩම් කරන්න ඕනේ නැහැ.
වා ආසම මූවිස් බලන ගමන් විනෝදෙන් මේ දේ කරන්න. මුලදී අමාරුයි. සමහර දවස්වලට එපාවි. හැබැයි අතාරින්න එපා. මාසයක් මේදී දිගටම කරලා බලන්න. ඊට පස්සේ දවසක වා නිකමට වගේ මූවි එකක් ප්ලේ කරද්දි වාටම පුදුම හිතෙයි. වාට ඒකේ කියන හැමදේම වගේ තීරණෝ නේද කියලා. ඒක මැජික් එකක් නෙමෙයි. ඒක තමයි වාගේ මහන්සියේ ප්‍රතිඵලයි. ඉතින් අද ඉඳන්ම මේ ස්ටෙප්ස් පහ try කරලා බලන්න. ඔයාටත් සබ්ටයිටල්ස් නැතුව ඉංග්ලිෂ් මූවීස් බලලා උපරිම ෆන් එකක් ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මේ වෙනකොටත් ආසාවෙන් බලන ඉංග්ලිෂ් මූවීස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ජය වේවා.